ඇත්තේ තරුණ ප්‍රපාතයක් තියෙන්නේ පරිස්සමෙන් යන්න. කොතලාගල කන්දේ කඳුකර කොටි ඉන්නවා. හොඳම සාක්ෂි. අයිකිකි භාගයකට වඩා දැන් ඇවිල්ලා තින්නේ. අන්න ඉතින් අවසානයේ අපි ආවා කොත්තලාගල කඳු මුදුනට. අඩිපාර තියෙන යන්න වෙන. මාරම ලස්සනයි. පැහැදිලිව පේනවා උරුඳු වේදිය ඇල්ල. Good morning. Camping ඇවිල්ලා first time තමයි මසාලා චායි එකක් බොන්නේ. ඉතින් ඔන්න මම මේ කන්දේ තව ටික පහළට ආවා. Hello, ඉතින් කොහොමද? ඔන්න ඉතින් අදත් තරන් ආවා අලුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි යනවා සුන්දර වලපනේ දිහාවට. ඉතින් ගොඩ කාලේ ඉඳන් ආසාවෙන් හිටපු පැත්තක් යන්න. ඉතින් මේ දවස්වල මම දැකලා තිනවා Facebook එකේ ගොඩාක් ෆොටෝ වයිරල් යනවා. ඉතින් අද වීකෙන්ඩ් දවසක් අපලුම් කට්ටිය ඉතින් දන්නේ නැහැ කන්දේ. ඉතින් අද යන්නේ අපි කොතලාගල කන්ද නගින්න. ඉතින් අද අපි ආවේ නුවරඑළිය පැත්තෙන් මේ වලපනේට යන අතරමඟ තමයි දැන් ඉන්නේ. ඉතින් අද යන්නේ මගේ පරණම ඉස්කෝලේ යාළුවෝ ටිකක් එක්ක. ඉතින් අපි කැම්පින් එකක් ගියා අන්තිමට 2023. ඉතින් එතනින් පස්සේ මේ අද සෙට් වෙන්නේ සමහර කට්ටිය ඉන්න අවුරුදු දෙකකින් අද දකින්නේ. ඉතින් ගොඩක් ආසාවෙන් යන ගමනක්. ඉතින් හඳුන්වලා දෙන්නම් කවුද කියලා. ඔන්න ඉන්නවා අද සෙට් එක. ඉතින් අපේ ඉස්කෝලේ යාළුවෝ ටික තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ ශලින්ද. මගේ කලින් වීඩියෝස් වල ඔයාලා සමහරවිට දැකලාත් ඇති. මේ ඉන්නේ ජයි. ඉතින් මගේ කලින් වීඩියෝස් වල නම් ඉතල නෑ. ඔන්න පළවෙනි පාර්ට් එක මගේ වීඩියෝ එකක ඉන්නවා. ඉතින් මේ ඉන්නේ ශනාල්. පසින්දුරා මම හිතනවා ඔයාලා ගොඩක් වීඩියෝස් වල දැකලා ඇති කියලා. මොකද මාත් එක්ක ගොඩාක් ගමන් වල ඉන්න කෙනෙක්. ඉතින් අපි පස් දෙනා තමයි අද යන්නේ. අපි කට්ටිය හොඳුන්වලා දෙද්දි තව යාළුවෙක් ආවා. ඉතින් මේ ඉන්නේ ඒ යාළුවා. පොඩි වැහි මන්දාරමක් තියෙනවා. අපිට තව සැලකිය යුතු දෙයක් යන්න දෙනවා. මම හිතන්නේ හයික් එකකටත් පැය 3ක් විතර යයි කියලා හිතනවා. හරියට දන්නේ නැහැ. පාර හොයාගෙනත් යන්න ඕනි. එහෙනම් අපි ඉක්මනට යමු. ඉතින් වීඩියෝ එක පටන් ගන්නවත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනි. මම මන්සරන්නත් එක්ක වීඩියෝ එකක් කරා. ඔයාලා බලන්න නැති පූණාගල. ඊට පස්සේ අපි මකල්දෙනි කැම්පින් එකක් ගියා. ඉතින් මේ වීඩියෝස් දෙකට ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බුණා. ඒ වගේම මන්සරන්නගේ යාළුවෝ ටික මගේ වීඩියෝ බලලා තිබ්බා. ඉතින් ගොඩාක් හොඳ කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ගොඩාක් ස්තුතියි වීඩියෝ එක බලුවට. ඉතින් ඉස්සරහට channel එකත් එක්ක අනිවාර්යෙන් එකතු වෙලා ඉන්න. ලස්සන වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් ඒ වගේම මන්සරන්නගේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරපු කට්ටියත් ගොඩාක් thank you. එහෙනම් අපි ගමන පටන් ගමු. ඉතින් කට්ටිය හඳුන්වා දුන්නට කට්ටිය ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්න. ඉස්කෝලේ හොඳ මතක ටිකක් තියෙනවා. ඉතින් අද අපේ ඩ්‍රයිවර් අපේ ජයශාන් අපේ ජයේ. ඉතින් මෙයා ගැන කිව්වොත් මෙයා හැමදාම ඉස්කෝලේ ගියා. අපි නම් ඉස්කෝලේ ගියා අඩුවෙන් මෙයා හැමදාම ඉස්කෝලේ ගියා. ඒ වගේම මේ ග්‍රවුන්ඩ් එකෙත් හිටියා. කොහොම හරි ග්‍රවුන්ඩ් එකෙත් හිටියා හැමදාම ඉස්කෝලේත් ගියා. ඊට පස්සේ මෙන්න මේ කොනේ ඉන්නේ ශනාල්. ශනාල් තමයි මට මතක විදිහට ටිකක් ළඟයි ඉස්කෝලේට. හැමදාම ඉස්කෝලේ 8ට එන්නේ ශනාල්. ගේට්ටුවෙන් එළිය ඉන්න හැමදාම. ඉතින් ඒ මතකත් හරි සුන්දරයි. මේ ඉන්නේ අපේ ඇක්ටි මහත්තයා. ඒ කාලේ මම පොඩ්ඩක් ගුණත් තිබ්බ ඔය පැල හදන්න ඉස්කෝලේ වැඩවලට සෑහෙන්න බහැලා උදව්වක් දෙනවා. ඉතින් ගොඩේ ඉන්නේ අපේ පසින්දු නම් අපේ ඉස්කෝලේට මට මතක විදියට 8 වසරේ ඉඳන් ආවේ. 8 වසරේ ඉඳන් නේ. ඉතින් එතනින් පස්සේ අපි සෙට් එකම කොහොම හරි එකට අපි A level ක්ලාස් එකේ අපි පස් දෙනාම එක සෙට් එක. ඒ කියන්නේ සයන්ස් සෙක්ෂන් එකේ හිටියේ. ඒක නිසා හරි සුන්දර මතක ටිකක් තියෙනවා O level වලින් පස්සේ නේ. ඉතින් අපි යන කන්ද තමයි ඔය පිටිපස්සේ පේන්නේ කොතලාගල මවුන්ටන් වාහන වස්සන. රයිට් අපි ඔන්න එහෙනම් වාහනේ ඇවිල්ලා ගෙදරක දාලා හයික් එක පටන් ගන්න තමයි හදන්නේ. ඉතින්
දැනගන්න ලැබුණු විදිහට නම් මේක ටිකක් හાર્ඩ් හයික් එකක්ලු. ඉතින් ඔයාලට විස්තරේ කියන්න මට දැනෙන විදිය කන්ද නගින ගම. ෆයිනස් කැලේ දිගට යන්න තමයි තියෙන්නේ. කොහොමද ඉතින් ෆයිනස් කැලේ යන්න අමාරුයිනේ. කන්දක නැතත් යන්න අමාරුයිනේ. ඒක නිසා අපේ බෑගුත් බර වැඩි. ඔයාලට පේන්නේ නැති මගේ බෑග් එකත් අද බරයි. මොකද මේකේ ලොකු ටෙන්ට් එක තියෙනවා මේකේ. පොකට් ෆුල්නේ. ඊළඟ තියෙනවා වතුර මෙතන 4යි 8යි. තව තියෙනවා 3ක් 11යි. තව තියෙනවද? ස්ප්‍රයිට් නේ? වතුර. වතුර කීයක් තියෙනවද? 12 මාරක් නේ. ලීටර් 12 මාරක් වතුර තියෙනවා. වතුර ගන්න තැන් නම් නැතුව ඇති බලමු යන ගමන් තිබ්බොත් ඔයාලට පෙන්නන්න. අපි නම් වතුර පුරවගෙන ආවේ මේ කාර් එක ආපු නිසා. ඔන්න ඉතින් අපි කැලෙන් ෆයිනස් කැලේට ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ කැලෙත් ගිනි අරගෙන තියෙනවා දැන් මාස ගානකට කලින්. සාක්ෂි තියෙනවා. ඔයාලට පේන්නේ නැති. මෙන්න මේ පැත්ත කන්ද ගිනි ගන්නවා. මේ පැත්තට කන්ද ගිනි ගන්න. අපි යන්න ඕනේ මේ කන්ද උඩටම ගිහිල්ලා. යා. අපිත් පාර දන්නේ අපිත් හොයාගෙන යන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆයිනස් ගස්වල රබර් ගස්වල වගේ. මම හිතන්නේ අර මේ ගම්මෙක් ගන්න වෙන්නේ නැති. මෙහෙම ගහගෙන කපලා තියෙනවා. පළවෙනි පීක් එක නැගලා පීක් එක කියන්නේ පොඩි කන්දක්. ඒකේ තැන්න වගේ හරියට ආවා. මෙන්න මේ දේ තමයි මේ හරිය තියෙන්නේ. අලු පාටයි. නෙමෙයි දුමුරු පාටයි. ගිනි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ පැත්තට තමයි යන්න ඕනේ දැන්. අතන තියෙනවා මොකද්ද? පොඩි නැගිල්ලක අවශේෂ කොටස්. ලම්දේසි කාලේ එකක්ද බලන්න. ඉතින් අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ වතුර බටයක් හම්බුනම හිතන්නේ පහළ ගමට වතුර යන බටයක්. ඔයාලට පේනව නේද මේක නම් මේ ළඟදී දාපු වතුර බටයක්. මේ හරිය පුපුරලා වතුර ගිරනවා. කියන්නේ මේක සැර වතුර වරක් යනවා. ඉස්සරහා උල්පතක් ඇති පෞගේ දස් ටිකේ වැස්සනේ. අපි දැන් මේ ඔෆ් රෝඩ් යන්නේ. ඒ කියන්නේ අඩිපාර පහලින් තිබ්බේ. සමහරට උඩ පැත්තට එන්න පුළුවන් ඇති. ඔයාලට කියන්න වරනවා අපි කන්ද නගින්න පටන් ගත්තේ දැන් වෙලාව 3:20යි. 2:50ට වගේ තමයි අපි නගින්න පටන් ගත්තේ. දැන් ඉතින් ඔයාලා විශ්වාස කරන්නේ නැති වෙයි. මම මෙහෙම දෙයක් කිව්වම කොතලාගල කන්දේ කඳුකර කොටි ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ හොඳම සාක්ෂි. ආයි ගන්න ඕනේ මේ කන්දේ ඉන්න කුළු හරක්. ඉතින් ඒ ගැනත් ඔන්න මතක් කරා. අපිට තාම සාක්ෂියක් නම් හම්බුන්නේ නැහැ. ඉස්සරහට හම්බුනොත් ඔයාලට පෙන්නන්න. අපි එනවා මෙතනින් ඉස්සරහට යනවා. මෙන්න මේ මඩ පිටිපස්සේ තියෙන ගල් ටික තියෙන පැත්තෙන් උඩට යන්න මේ පැත්තේ පල්ලම තියෙන්නේ. හරසෙන් යන්න ඕනේ. අපි පුළුවන් තරම් මේ බෑවුම් පැත්තට එන්න තමයි යන්නේ. අර පැත්තට තඩිපාර තිබ්බා. ඒතකොට මම හිතන්නේ කන්ද වටේ ගිහිලා තමයි එන්නේ නැත්තේ. අපි නෑ ඉස්සරහට. ඉතින් මේ පේන්නේ රන්දෙනිගල ජලාශයේ. අපි පුළුවන් තරම් මේ වීව් එක පේන මායිමෙන් තමයි යන්න try කරන්නේ. මේ පැත්තේ. බලමු ගිහිල්ලා. ඉතින් අපි තාමත් උඩට නගිනවා. මේක පටන් ගත්තා ඉඳලා උඩට යනවා. කන්දක් තමයි තියෙන්නේ. අපි දැන් ගමනෙන් කාලක් වගේ ඇවිල්ලා තියෙනවා. භාගයකට කිට්ටුයි කාලෙට වැඩි. මෙච්චරලා ෆයිනස් කැලේ වෙන එකදී හුලඟ තිබ්බේ නැහැ. ඉතින් දැන් අපි සමිට් එකට කිට්ටු නිසා දැන් පොඩ්ඩක් හුලඟ සැරයි. එතකොට අර එනව නේද මේ ෆයිනස් ගස් වලින් අර අමුතු গুপ্ত හඬක්. දැන් ඉතින් අපිට ඒක ඇහෙනවා. පොඩි අවුවක් තියෙනවා. අවුව සරවුවක් නෙමෙයි. ඒක නිසා ලොකු අවුලක් නැහැ. ලොකු දාඩියක් දාන්නේ නැහැ. යන්න තමයි තියෙන්නේ උඩට. වගේම පරිස්සමෙන් යන්න ඕනේ. හොඳට ග්‍රිප් වෙන ෂූ දෙකක් දාගෙන මේ ලිස්සනවා සෑහෙනවා. ඒ වගේ මේ හරියන් තියෙන අර ලුණුගල වගේ මේ තිරුවානා තට්ටු තියෙන්නේ. ඒකත් ලිස්සනවා. ෆයිනස් කොලත් ලිස්සනවා. ඒක නිසා තමයි පොඩ්ඩක් මහන්සි. අර අඩිය දෙපාරක් මහන්සි වෙන්න උඩට ගන්න. ලිස්සන නිසා. ඒවා වල්ලා හරියන්නේ නැහැ. අපි යනවා.
ඔන්න ඉතින් අපි ගමනේ හයික් එකේ භාගයකට වඩා දැන් ඇවිල්ලා තින්නේ. එතන තියෙන view point එක. මං කිව්වා ඔයාලට ඉද්දි අපි අර එජ් එකෙන් තමයි යන්නේ කියලා. ඉතින් ඒතකොට ෂා තර පාරවල් දෙන්නේ නැහැ. අම්මේ ෂා කුරුඳු වැල්ල. වව් මාරම ලස්සනයි. ඉබ මාසේ කොහෙන් ගියද දන්නේ නැහැ. පාන පාරක් තියෙනවා කඳු. අර අපි ආව පාර නේද? අර තියෙන වලපල ටවුන් එකනේ. ඩිපෝ තියෙනවනේ. අපි ඩිපෝ පහු කරන් ආවේ. ඉතින් පාර පේනවා පහලින්. ලොකුවට තියෙන හොස්පිටල් එකද මොකක්ද? මොකක්ද දන්නේ නැහැ. ඔය පේන වලපලේ ටවුන් එක. අම්මේ මේ කඩු සුගන්ධ වගේ අරගල. කඩු සුගන්ධ වගේ. මේකනේ. මේකක් තියෙන තමයි. ෂා. තුමාගා ලස්සන තියෙන්නේ. අපි පොඩ්ඩක් උතර ඉඳලා චොකලට් එකක් කාලා අයිනට යන්න බා කොල්ලෝ. අනික 90ක් ඇත්තේ. ඔය කේස් එක මේවා. මේ කොළ. ෆයිනස් කොළ. ඉතින් අපි යන්න ඕනේ මෙන්න මේ ගස් ටිකෙන් එහා පැත්ත කන්නට. ඉතින් මෙතනට කුරුදු වෙදී යල්ලේ සද්දෙත් ඇහෙනවා. ගමන් මහන්සිය කොහෙන් ගියද දන්නේ නැහැ. මාරම ලස්සනයි. ඉතින් අපි ටික වෙලාවක් ඉඳලා අපි ආයෙ ගමන පටන් ගත්තා. ඉතින් මේ අයිනේ අඩි පාරක් තියෙනවා. මම ඉස්සලම හිතුවා අර පැත්තෙන් යන්න. මේ පාර දැක්කේ නෑ. ඉතින් අඩි පාර දිගේ යනවා. මේ පැත්තේ තරුණ ප්‍රපාතයක් තියෙන්නේ. පරිස්සමෙන් යන්න ඕන. ඉතින් අපි නැවතුනේ චොකලට් එකක් කන්න. චොකලට් බෑග් එක අයිතිකාරයා අපි පාස් කරලා ගිහිල්ලා. අපි view එක බලන හොටට ආවනේ. ගල් උලක් පේනවා. ෆොටෝ එකක් ගන්න තිබුණා මාරුනේ. එතන කලින් හයික් එකක්. මාස දෙකක් විතර. මාස දෙකකට කලින් ඇවිල්ලා නම් මහන්සි නැතුව ඇතිනේ. පිස්සුද බා. ඔයා අවුරුදු දෙකමාරි. අන්තිමට අපිත් එක්ක වලතුඩේ ගිහින් ඊට පස්සේ ගියේ නැද්ද? සිරාට? කමාරයි. අවුරුදු දෙකමාරයි. මාස දෙකෙන් කොහෙද ගියේ? ඒ ගහන්න බෑ මට මතක නැහැ. ඔන්න දැක්කන්නේ ඉතින්. ගියපු දෙන මතක නැහැ. ෂුවර්ද හයික් එකක් ගියේ? ගහන්න බෑ. දාන්න එපා කියන්නේ ඉතින් දේවල් දැම්ම නැත්නම් දාන්න ඒව නැහැ. හරි ඒක ගාලා කපන්නේ නැහැ. ඔය ඔක්කොම ක්ලිප්ස් ටික එකතු කරලා දැම්මා. අනේ මේ චොකලට් එකක් කාලා පොඩ්ඩක් රෙස්ට් කරලා ආවා. දැන් අපි කැම්ප් කරන තැනට ළඟයි. මේ පැත්තට ගියොත් වෙන්නේ එහා පැත්තේ view එක. බලමු දෙයට පොඩ්ඩක් ඇවිදලා වටේ. අන්න ඉතින් අපි ආවා සමිට් එකට. මේක තමයි උසම තැන කියලා මම හිතනවා. බලමු අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා තව උසතරම් මීටරයක් තියෙනවා කියලා. දැන් ඉක්මනින්ම ටෙන්ට් ගන්න තැනක් හොයාගන්න. වව්. ෂා. මාරවසයි. තාම මම දියල්ල දැක්කේ නෑ. මම හිතන විදියට අන්න අර දෙබොක්කා ඉඳන් දියල්ල කඩා හැලෙන්නේ. ඉතින් බලමු ගිහිල්ලා. ඉතින් එකපාරම මෙන්න මේ ගල් තලාව වලට වලත් එද්දි පොඩ්ඩක් හොඳට බලලා එන්න එකපාරම ආපු ගමන් යන්න එපා. සාක්ෂි දැක්කම මම එද්දි පහලින් පෙන්නවා. ඉතින් එයාලා ගොඩක් වෙලාවට මෙන්න මේ ගල් තලාව ආශ්‍රිතව තමයි ඉන්නේ. වව් අපිට මෙතන ටෙන්ට් එක ගහගන්න පුළුවන්. බලමු හැබැයි view එකක් තියනවද කියලා. හා. එනද කොළම කොළ පාටයි. මට මේ ඉවසිල්ලක් නැතු වෙන්නේ දියල්ල වලට. මොකද අර අපි ඉස්සල්ලාම view point එකෙන් දියල්ල දැක්ක වලට පෙන්නේ
එතනින් පස්සේ අපි දියල්ල දැක්කේ නැහැ. අපි ගස් ඇතුලේ ඉන්නේ ආවේ. එතන කැම්ප් කරලා දිනවා කට්ටිය. ඉන්නලක් ගහලා දිනවා. හා. වව්. යේ. අන්න ඉතින් අවසානයේ අපි ආවා කොත්තලාගල හඳුමුදුනට. ඉතින් මේ කන්දේ තමයි අද අපේ රාත්‍රිය ගෙවෙන්නේ. ඉතින් මෙතන කැම්පින් සයිට් එකක් තියෙනවා. මෙතන අපේ ටෙන්ට් එක ගහගන්න පුළුවන්. මෙතන අපිට ගිනි මැලයක් ගන්න පුළුවන්. මෙතන ගහපු ගිනි මැලයක් තියෙනවා. දර ටිකකුත් තියෙනවා. ඉතින් මේ හරියට හැබැයි පොඩක් ඕපන් ඒරියාවක් නිසා හුලඟ වැඩි. බලමු අනික් කට්ටියකුත් පොඩක් ගහලා මේ හරිය වගේ ටෙන්ට් එක ගහන්න පුළුවන් නම් පොඩක් මේ පැත්තේ ගස් වලින් කව වෙනවා. මම හිතනවා මෙතන හොඳයි කියලා. මේ පැත්තේ තමයි සන්සෙට් එක. එතකොට අපිට ටෙන්ට් එක මෙතන ගහුවා. මේ පැත්තේ ඉර උදා බලන්න ඕන. ඉවසිල්ලක් නැතුව ඉන්නේ. හෙට උදේ වෙනකන් සන්රයිස් එක බලන්න. ඉතින් වහින්න නැති වෙයි කියලා හිතනවා. ඉතින් අද දවසත් ඇත්තටම පින්නක්වත් ආවේ නැහැ. මම ඇත්තට බලාපොරොත්තුෙන් ආවේ මේ පැත්තට වහින්න නැති කියලා. මොකද ගිය සතියේ මේ පැත්තට වැස්ස නිසා. ඉතින් බලමු එහෙනම් මේ හරි ඉක්මනින්ම ටෙන්ට් එක ගහමු. දැන් වෙලාව 5:20 විතර ඇති. මාරම ලස්සනයි. පැහැදිලිව පේනවා කුරුඳු වේදිය ඇල්ල. සට්ටු දෙකකට තමයි ඇල්ල කඩා වැටෙන්නේ. හා. ඉතින් මේ වෙද්දි වලපනේ ටවුන් එක මේ ගස් වලින් වැහිලා තිනවා. තව යන්න පුළුවන්. අතන තියෙනවා ලොකු ගලක්. අපි බලමු උතනට යන්න. මේ හරිය ටෙන්ට් ගහන්න අපි බලමු. ඒ වුණොත් අපිට අතන තමයි ටෙන්ට් එක ගහන්න එන්නේ. මම හිතනවා එතන ටෙන්ට් එක ගන්න හොඳයි කියලා. අපි යන්. අර පැත්තේ පාර තියෙනවා. අඩිපාර තියෙනවා යන්න නේද? ඉතින් අපේ කට්ටිය පිටිපස්සේ තාම එනවා. මං ආවා. පොඩක් ඉස්සරහට යාලව දාලා. වව්. අර තව යන්න පුළුවන් එහා පැත්තට. හැබැයි මං හිතනවා ටෙන්ට් ගහන්න තනක අපිට හොයාගන්න බැරි වෙයි කියලා හිට ගියාට. ඉතින් මම හිතන්නේ මේක අපි ඉන්න පීක් එක මේ අයිනෙන් ඉවරයි. මං ඉන්නේ දැන් සමිට් එකේ. එතකොට මේ පැත්තට ප්‍රපාතේ සෙට් වෙන්නේ. මේ පැත්තට ප්‍රපාතේ. බලමු අයින්ටත් ගිහිල්ලා. මම මෙතනින් බෑග් එක තියලා යනවා. ඉතින් අන්න අර හෙට වෙනකම් යන්න පුළුවන් මේ ගල් වලට පැන. අපි යන් ඉස්සර ටෙන්ට් එක ගහගමු. මොකද මෙතෙන් එහාට ගියාට ටෙන්ට් ගහන්න තරක් නැහැ. මොකද මේ පැත්තෙන් ආයේ පල්ලම සෙට් වෙන්නේ. එතකොට අර ගස් තිබ්බේ අපි කැම්ප් කරන තැන මම කිව්වේ කිරිමැලක් ගහලා තිබ්බා කියලා. එතන තමයි මේ පීක් එකේ උසම තැන තියෙන්නේ. හුලං තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. එතන තමයි ටෙන්ට් ගහන්න පුළුවන්. අපි අද ටෙන්ට් දෙකක් ගෙනාවා. බලමු. ඉතින් අපි මෙතන ටෙන්ට් එක සෙටප් කරන්න තමයි හදන්නේ. බලමු ඉතින් හුලඟ නම් තියෙනවා. අනිත් ටෙන්ට් එක නම් අවුලක් නැහැ. ඒක පොඩ පහතයි. කේස් එක තියෙන්නේ මගේ අර ටෙන්ට් එක උස වැඩි. ඒක තමයි ලොකුම අවුල ඉන්නේ. ඒක පොඩ්ඩක් බඳිමු අපි. නැත්නම් ජලවිරා ගියොත් රයිට්. ඔන්න එහෙනම් අපි ටෙන්ට් දෙක සෙටප් කරගත්තා. මේ තියෙන්නේ අපේ කට්ටිය නිදාගෙන ටෙන්ට් එක. මේක අපි සෙට් කරගත්තා. මේකේ ඉඩ නැති වුණොත් හදිසියත් මේකට බෑග් ටික දාගන්න. ඉතින් අවුල නැහැ. ඒතකොට බෑග් ටික මේකට දාම ඉඩ තියෙනවා. මේක නිදා ගන්න පුළුවන්. මේක 6ක් විතර ඉන්න පුළුවන්. මේක හැබැයි 2% නෑ මම හිතන්නේ. මේක මම එකපාර කැම්පින් කරලා තියෙන්නේ. ඔව් මේක 2% එකක්. ඉතින් ඉන්න මම දුරට ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මේක තමයි වෙන්නේ. අපි ටෙන්ට් දෙකේ දොරවල් දෙක දැම්මේ නැගිනහිර පැත්තට. බලමු උදේට ෆොටෝස් ටිකක් ගන්න. මේක මේ කළු පාට බලක් වෙනවද දන්නේ නැහැ. කළු පාට නූල් වගේ මේකට ගැට ගහලා තියෙනවා. අපේ කටියට පැටලා වැටෙයිද දන්නේ නැහැ. පේන්නේ නැහැ.
ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේ ගිනිමැලේ හදාගන්න. ඉතින් කට්ටිය දරගෙනලා දෙන කොට. ඉතින් දැන් අපිට තියෙන්නේ ගිනිමැලේ ගහලා රෑට කන්න හදන්න. අද අපි රෑට හදනවා ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් දැම්ම වැට් ටික පටන් ගන්න ඕනේ නැත්නම් පොඩ පරක් වෙනවා. ඉතින් අපේ ගිනිවැලේ මෙන්න මේ පැත්තේ මේ විදිහට පත් වෙනවා. ඉතින් අපේ කැම ටික දැන් හැදෙන ගමන් තියෙන්නේ. අපි යන් ගිහලා බලමු. දැන් කොහොමද තත්ත්වය කියලා. ඔයාලට පේනව නේද මේ සෑහෙන මීදුමක් තියෙනවා. ඉන්නේ කට්ටිය පේන්නේ නැහැ. ඉන්නේ පත් එකේ අයිතිකාරයා. කී තියෙනවා බාස්මති රයිස් එකක්. පොඩ අරින්නද? බයින්නේ නැහනේ. දිනෝ බාස්මති. ඒ වගේම ඉතින් තියෙනවා අපේ අඩුම කුඩුම ටික. මේ පැත්තේ තියෙනවා අපේ චිකන් එක. ඉතින් පසුබිමයි චිකන් එක බාර වෙන්නේ. මොනවද මෙතන වෙන්නේ? දැන් තැම්බෙන ගමන් තියෙන්නේ තම්බලා අපි බදිනවනේ. තම්බලා බදිමු. ඔව් අපි තම්බලා පොඩ්ඩක් බදිනවා. මොකද නැත්නම් මේ ලෙග් එක බෙදෙන්න වෙලා යන නිසා පොඩ්ඩක් වාගෙන වගේ තම්බනවා. අද හදනවා ෆ්‍රයිඩ් රයිස් එකක්. බාස්මති ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා චිකන් ලෙග් පොඩ්ඩක් ෆ්‍රයි කරලා චිකන් බැදලා සලාඩ් තිබ්බනේ. සලාද තිබ්බා. තව ගර්කින් තිබ්බා. ඉතින් අපි හදනවා අද රෑට රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක්. සලින්ද කරට් කපනවා. තමන තියෙන සලින්ද කපන්න. ලුණු කොළ ලුණු තියෙනවා තව. ලුණු කොළ. ලුණු කොළත් කපන්න ඕනේ. ලුණුත් ඕනි. සුදු ලුණුත් ඕනි. සුදු ලුණු ටික සුද්ධ කරලා ටික කරන්න තමයි තියෙන්නේ. අර පැත්තේ අපි යන් දැන් බත් එක බලන්න. මේකට තියෙනවා. පොඩ දෙනවද බලන්න. පිච්චෙනවද නේ? තව පොඩක් තිබ්බද? ඉතින් මේ තියෙන්නේ මම ඉස්සල්ලා ඔයාලට කියපු පේස්ට් එක. මේකේ තියෙනවා ඉඟුරු, සුදු ලුණු, ලුණු, 3-5 මිරිස් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේක මම හැමදාම චිකන් හදනවා නම් ගෙදරින් හදාගෙන අපේ අම්මා හදලා දෙනවා. මේ ඒතර ලේසි මෙහෙ ඇවිල්ලා සීසන් කරගෙන ඉන්න ඕනේ නැහැ. ගොඩක් කරාට නම් බාබකියෝ දානවා නම් ගෙදරින් සීසන් කරලා අරන් එනවා. එතකොට ලේසි මෙතන ඇවිල්ලා බෙද ගන්න විතරයි තියෙන්නේ. සහ මේ එතකොට චිකන් එක රහයි හොඳට ඇතුළට අල්ලලා දෙනවා ලුණු ටික එහෙම. ඒක නිසා මේක හදාගෙන එක අපිට ලේසි. සහ ඔයාලා try කරලා බලන්න. හරි දැන් අපි ෆ්‍රයිඩ් රයිස් හදාගන්න යන්නේ. ඇත්තටම මොකද මේක ෆ්‍රයිඩ් රයිස් නෙමෙයි. අපි මේක පොඩ්ඩක් එළවලු ටික ෆ්‍රයි කරලා බත් එකට දාලා කලම් කරලා ගන්නවා. ඒවට මොනවද කියන්නේ එළවලු වර්ග. ඉතින් අපි කපාගෙන තියෙනවා කැරට්, ලුණු කොළ, එතන තියෙනවා ගර්කින් ටික. ගර්කින් ටික නේ බත් එකට දාන්න නෙමෙයි. සුදු ලුණු, ලුණු, මිරිස් මේ පැත්තේ තෙල් එක රත් වෙනවා. අපිට ඇත්තටම ගේටර් එකක් ගේන්න නමුත් ඒක නිසා තමයි මේ ලොකු සයිස් එකකට තියෙන්නේ. වැඩි හිතන්න එපා. ඔව්. අපේ කට්ටිය 3 මිනිත්ක් විතර එකදලා තමයි මේක එක කැරට් ගෙඩියක් කැපුවේ. දැන් තමයි හරි සද්දයක් එන්නේ. මේ මොකද ගෑස් එකට හුල දෙන්නේ. දැන් තමයි තෙල් ටික රත්. ඔයාලට වෙනව නේද? අපේ බාස්මති රයිස් එක හරි ගානට තියෙනවා. ඉතින් මං ලුණු කොලත් එකතු කරගත්තා. මේක කලින්ම දැම්මේ නැහැ. මොකද මේක ලුණු කොල ගොඩක් ෆ්‍රයි වුණත් අවුල් වෙනවා. මේ පොඩ්ඩක් අර හැපෙන්න තිබ්බම පොඩි ආතල්ලක් තියෙනවා ඒකේ. අපි දැන් අරක දාලා කවලම් කරගමු. අපි හදාගත්ත මොකද්ද මේකට කියන්නේ? ඒක දාලා අපි කවලම් කරගමු. මේක ඇත්තටම මේ මීට වඩා ලස්සනයි. මේ කැරට් අර දිගට තීරු විදියට තිබ්බනම් මීට වඩා ලස්සනයි. අපි ඉතින් මේ ගේටර් එක ගෙනාවේ නැහැ. ඒක නිසා තමයි මේ නිකන් ලී පතුරු වගේ තියෙන කැරට්. ඉතින් අත් වශයෙන්ම කිව්වොත් ඔයාලත් දකින්න නැති මම මේකට පිටර දැම්මේ නැහැ. අතන මොකද කරනවා? දැන් මේ කවලම් ගත්තායි මතක් වුණේ. කොහොමද දැම්මත් එකයි මොකද ඉතින් මේ
අපි අද මේ ලොඩුවත් යන කන්නේ කවලම් කරලානේ. ඒක ලොකු සීන් එකක් නෑ ඉතින්. අපි කැම්පින් ගිහින් කවදාකවත් පපඩම් බැලලා නැහැ. අද වදිනවා අපි පපඩම්. තියෙන්නේ කොතලාගල කඳුරු රාත්‍රියේ කෑම වේල රාත්‍රී කෑම වේල. ඉතින් අපිට තියෙනවා ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩ්‍රම් ස්ටික් තියෙනවා, සලාද තියෙනවා, ගර්ගින් තියෙනවා. අපි පපඩම් බැද්දා. කලින් එක කැම්පින් එකකවත් පපඩම් බැදලා නැහැ. ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් කැමති වුණා පපඩම් කන්න සහ පොඩ්ඩ ලස්සනයි. බලමු එහෙනම් රහයිලි කියලා කෑම වේල. එහෙනම් අපි රස බලන්නයි දැන් තියෙන්නේ. මෙතන තියෙනවා ගිනිමැලේ. අපි ආවා ගිනිමැලේ ළඟට කන්න. මොකද මේ වෙද්දි ඇත්තටම සීතලයි. අපි කට්ටිය පියනවත් දන්නෙත් නැහැ. මේ කට්ටිය ඉන්නවා. අපි එනකම් ශලින්ද බෙදන්න බලන්න ඔය ටික. දැන් ඇත්තටම මාරම බඩගිනි. හරි කලර්ෆුල් නේ අද වත් එක. පියන බලමු රස. වත් ඇත්තම හීතල වෙලා. ඉතින් ඇත්තටම මාරම රසයි. කියන්න වචන නෑ මාරම රසයි. කොහොමද කියන්නේ? රොට්ට. මේ බලන්න හීතල නැද්ද බා? සුපිරි කෑමක් තියෙන්නේ. ඈ බා කණ්ඩායි යන්නේ. කෑමක් තමයි තියෙන්නේ. නේ ඔන්න ඉන්නවා බලතුඩුවෙන් පස්සේ අපිට හම්බෙන ශලින්ද බලතුඩුවේ කෑම වේලත් එක්ක කොහොමද පොඩක් කම්පෙයාර් කරලා බලමු ඉතින්. බලතුඩුවේ අපි බත් කිව්වේ නෑ. බත් කිව්වේ නෑ. නූඩල්ස් නේ ගාවේ. කොහොමද ගෑ? උලකින් ඉන්න. අපි සායල් ඉඳන්ම ආවේ ශෙරාල් අපේ මේ කැම්පින් එක යන්න. ඉතින් මොකද හෙට කොළඹ යන්න ඕනේ. ඉතින් කැම්පින් ඉවරලා හෙට අපි ගෙදර ගිහලා එහෙම රෑ කොළඹ යන්න ඕනේ. මෙතන දුම එනවා. ඔයාලට පේනවා ඉතින් නේද? ඉතින් අපි අහමු යාගෙන චිකන් එක සුපිරි. නරුනේ. පිරට සීසන්ලා තිනවා. අලබරුද්දි තම්බෙ වෙන්නේ. අලබරුද්දි තම්බෙ වෙන කැම්පින් එක. ලැබෙන අවුරුද්ද යම්ම. අවුරුද්ද දෙකයි. දෙන්නෙක් එක්ක හම්බෙයිද දන්නේ නැහැ. තුන් දෙනෙක් එක්ක හම්බෙන්නත් බා. ඔව්නේ. කඳු පාය ඔන්න ඉතින් අපි කාලා සින්දු කියලා දැන් නිදාගන්න යන්නේ. දැන් වෙලාව 12යි කාලෙට විතර ඇති. ඉතින් ඊයේ පොයේ දවස ඒක නිසා ඔයාලට පේනවා ඇති. මේ ඇත්තේ හඳ මාරම ලස්සනයි සහ මේ කන්දම මාර එළියයි. වටෙත් මාර වෙලියයි. එහෙනම් ඉතින් මම යනවා ටෙන්ට් එක ඇතුළට. දැන් නම් ටිකක් සීතලයි කන්ද. හෙට උදේට හම්බෙමු. good night. good morning. ඉතින් පැහැදිලි සන්රයිස් එකක් නම් අපිට බලා ගන්න ලැබුණේ නැහැ.
මං හිතයිටි මේ පැත්තේ තමයි අපිට ඉර බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පැත්තේ. හැබැයි ඉර තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඒ කියන්නේ මේ ගස් වලට කව වෙලා. ඉතින් කොහොම වුණත් තියල්ල පේනවා ෆොටෝස් ටිකක් ගහගෙන අර පැත්තට යන්න ඕනේ. ඊට කලින් අපි යන් තේ බොන්න. තේ එකක් හදලා අපි පාන් හදන්න හිතන් ඉන්න උදේට. ඉතින් අද අපි හදනවා මසාලා චාය එකක්. කැම්පින් වල මේ ෆස්ට් ටයිම් තමයි එකක් අපි try කරන්නේ. ඉතින් බලමු. අපි අරගෙන ඉල්ල දිනවා කරාඹු නැටි එනසල් අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන ඉල්ල දිනවා. ඉතින් මම මේකට දාගත්තා කුරුඳු තේ කොළ එනසල් ටික. කරාඹු නැටි ටිකකුත් තිබ්බා. තවත් ඉතින් අපේ තේ එක හැදෙන ගමන් තියෙන්නේ සම්පූර්ණ බීලවල මේක මාරම රහයි. කැම්පින් එකේ ෆස්ට් ටයිම් තමයි මෙයාගේ මසාලා චායි එක බොන්නේ. අම්මෝ මේ අපි මේ ගිනි මෙලේ ගහපු තැනනේ මේක තිබ්බේ අද පිච්චෙනවා. ඉතින් ඔන්න අපි හදාගත්ත මසාලා චායි එක බොන්න හදන්නේ. ඉතින් මේ වැඩි කතාවක් නෑ ඉස්සර උර බීලා කියන කරා. මහරම හයි මේක මේ අපි මේකට එකපාරනේ සීන් දැන් මෙයා දැම්මෙත් නෑ. ගන්නනේ. කැම්පින් ඇවිල්ලා ෆස්ට් ටයිම් තමයි මසාලා චායි එක බොන්නේ. ඉතින් අපේ කට්ටිය උදේට කෑම හදන ගමන් මං යනවා අනිත් පැත්තට. ඔයාලට පෙන්නන්නම් මං ගියේ ආපු ගමන් ආවේ මේ පැත්තට. මේ පැත්තේ තියෙන view එක පෙන්නන්න. අපොඩ කොනටම යන්න. මං ආවන්න මේ පැත්තට පොඩ්ඩක් ඔයාලට මේ උදේ පාන්දර පේන view එක පෙන්නන්න. බලන්න මානම ලස්සනයි. ඉතින් අපි කැම්ප් කරේ මෙන්න මේ ගස් දෙක ළඟ. මේ ගස් දෙකක් තියෙන මොනවා හරි තමයි අපි කැම්ප් කරේ. ඉතින් මෙන්න මේ වගේ view එකක් තමයි මෙතනට පේන්නේ. ඉතින් මේ පැත්තේ තියෙන මන්දාර නුවර. එතකොට ඔය තිකිල්ල ගස්කඩ ඔය පදිය පැලැල්ල ඔන්න ඔය පැත්තේ සයිඩ් එකේ තමයි තියෙන්නේ. මේ අත කෙලින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔය තියෙන්නේ කටුසුකොන්ද. සන්තාන කටුසුකොන්ද. ඉතින් අපොඩ මෙන්න මේ පැත්තට ආවම අන්න දැන් මේ කන්ද මීදුවේ ගැහුණා. ඉතින් ඔය කන්ද දවසක් අපි ගියා. ඉතින් ඔක මගේ ජීවිතේ අමතක නොවන ගමනක්. දවස් 3ක ගමනක් කැම්පින් නයිට් දෙකක්. ඉතින් ඇත්තට මානු සතුටේ අපි ගිහපු කඳු වෙන කන්දකින් නම් බලද්දි ඉතින් ඊට මේ පැත්තේ තියෙන්නේ විදුරු තලාග ලංකාවේ විසම කන්ද. ඉතින් ඔන්න ඔය වගේ view එකක් තමයි මෙතනට එන්නේ. මේ පැත්තේ තියෙනවා කුරුඳු වැල්ල. ඉතින් කුරුඳු වැල්ලේ දියලි දෙකක් මෙතනට වෙනවා. මාරම ලස්සනයි ඒක නම් පේන විදිය. මේ වටේ කඳු ටිකත් එක්ක බලන්න අර පැත්තේ තේවතු තියෙනවා කොළ පාටට. එතන උඩත් තියෙනවා ලාවට වගේ සුදු පාට වතුර පාරක් වෙනවා. මම හිතන්නේ කුරුඳු වැල්ලට එන වතුර පාර එක වතුර පාරක් වෙන්නේ නැති. ඉතින් මේ පැත්තෙන් තව කඳු ටිකක් තියෙනවා මේ බලන්නකො. ඉතින් මැදින් කුරුඳු වැල්ල කඩා හැලෙනවා. ඒ වගේ view එකක් තමයි මෙතනට පේන්නේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලා දන්නවනේ මගේ ගොඩාක් වීඩියෝ වල ඔයාලා දැකලා ඇති. මම ගොඩාක් තැන් වල ගියා මේ කන්ද පෙන්වලා තිනවා ඔයාලට. මේ තමයි ඌව පළාතේ දැවැන්තිය නමුණුකුල කන්ද. මේ නමුණුකුල ටවර්ස් ටිකක් පේනවා මේ පැත්තට. ඉතින් ඔන්න මම මේ කන්දේ තව ටික පහළට ආවා. මේ පැත්තේ මං හිතුවේ ඇත්තටම ප්‍රපාතයක් ඇත්තේ කියලා. නමුත් අර කන්දට යන්න පුළුවන්. මෙහෙම ඔයාලට පේන විදිහට මේ එජ් එක දිගේ අර හිටම යන්න පුළුවන්. තියාගේ මේ පැත්තෙන් මාරම ලස්සනයි කුරුඳු වැල්ල පේනවා. ඇත්තටම මාරම ලස්සනයි. තව ටිකක් අපිට මේක ළඟට බලා ගන්න පුළුවන් වුණා. අපි තව ටිකක් උඩින් බැලුවේ මේක.
මාරම ලස්සනයි. ඔයාලා දැන් දකින්න ඇතිනේ මේ හැරියට මොනවද පේන කඳු ටික කියලා. ඉතින් ඔන්න ඔයගේ view එක තමයි කොතලාගල කඳු මුදුනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම සුන්දර රාත්‍රියක් අපි ඊරෑ ගෙව්වා. මාරම නිදහස් නිස්කලංක රාත්‍රියක්. අපි ගිටාර් එකක් අරන් ආපු නිසා සින්දු කිව්වා. ඒක වෙනම වයිබ් එකක්. ගිනි වැලක් ගහගත්තා. ඔයාලා ආවත් මේ කන්දේ හැමතැනම ගිනි වැල ගහන්න යන්න එපා. තනකොළ තියෙනවා. එතකොට ඒ කන්දත් කැත වෙනවා එක පැත්තකින්. අනිත් දේ තමයි මේ කන්දට ගින්න පැතිර යන්න පුළුවන්. ඉතින් අපිත් ගිනි මැලයක් ගහලා තිබ්බ තැනක තමයි ගිනි මැලේ ගැහුවේ. ඊට පස්සේ අපි අර ඉව්වෙත් වෙනම අපි ලිපක් ගහලා තිබ්බ බත් එක තියන්න. එතනත් ලිපක් ගහලා තිබ්බ තැනක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හැමතැනම ගිනි මැල ගහන්න නැතුව එක තාක් විතරක් යූස් කරන්න කලින් කෙනෙක් පාවිච්චි කරපු තැනක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොත්තලාගල පළවෙනි දවසේ නිමා වෙලා දෙවෙනි දවසේ අපිට උදා වුණේ. ඉතින් අපි යන් එන ටෙන්ට් තියෙන පැත්තට. එතන මොකක්ද වෙන්නේ? එළවලු ටික තම්බනවා. එළවලු බලන්න තැඹිලාද? අර තියෙනවා කැරට් තියෙනවා. ඔන්න ඉතින් අපි කෑම ටික හදලා ඉවරයි. උදේ කෑම හැදුවේ මම නම් හැදුවේ නෑ. මම මේකට සහභාගී වුණේ නෑ. මම එහා පැත්තට ගියා වීඩියෝස් ටිකක් ගන්න. ජයශාන් ෂෙනාල් පසින්තු තමයි හැදුවේ. ඉතින් අපිට තියෙනවා උදේ කෑමට කන්න පාන් ටෝස්ට් කරලා තියෙනවා, චිකන් ෆින්ගර්ස් තියෙනවා, චීස් තියෙනවා, බොයිල් වෙජිටබල් තියෙනවා. මේක නම් ෆ්‍රයි කරලා වගේ පේන්නේ. ආයි තියෙනවා එග්. දැන් ඉතින් අපි ඔක්කොම පුරුදු වෙලා දිහා බලාගෙන මේක රස විඳලා මේ ටික ඉක්මනින් අස් කරගෙන ඉක්මනින් යන්න ඕනේ. මොකද මේ වෙද්දිත් 10 කාලයි අවුව හොඳටම සැරයි. දැන් ලෑස්ති වෙන්නේ ටෙන්ට් එක අකුල ගන්න බඩු ටික අපි ඔක්කොම එළියට දාලා තියෙන්නේ. ඉක්මනට මෙතන ක්ලීන් කරලා යන්න ඕනි. ඔන්න එහෙනම් අපි කොතලාගල කන්දට සමුදෙන්න හදන්නේ. ටික අපි කැම්ප් කරපු තැනත් ඔක්කොම ක්ලීන් කරා. ඉතින් ලුණු පොත්තක්වත් අපි දැම්මේ නැහැ. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් ඒවා දිරාපත් වෙනවා තමයි. ඒත් ලුණු පොත්තක්වත් දාන්න එපා. අනිවාර්යෙන් ඒවත් ඔක්කොම අරගෙන යන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් වලපලේ එනවා නම් පොඩ්ඩක් සර්ච් කරලා යන්න ගොඩාක් ප්ලේසස් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනට එනවා නම් මේ වගේ දැන් මේ ඉදිරි මිදිලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යනවා මේ පැත්තට. ආපු පාරෙම තමයි අපි වහින්නේ පහළට. අපි දැන් ෆයිනස් කැලෙන් යන ගමන් ඉන්නේ. ඒ කියන්නේ තාම ඉතින් ඔයාලට කියන්න ආවේ ඔන්න ඔය කලින් දැක්ක මට උන දේ. මොකද මම කැම්ප් එක දිහා බලන් ආවේ. ඉතින් මේ ෆයිනස් කැලවල මේ පල්ලව යන්න තමයි අමාරු. උඩට එන්න පුළුවන් කොහොමද? නේ ඔයාලා තියන්නේ මේ මට අත තියාගන්න බැරිනවා. මොකද මේ ඇති කැම්ප් එක තිබ්බනේ. ඒක නිසා වැලමිට වැටලා තියෙන වැලමිටක් දැතු ඔයාලා තියන්නේ. ඉතින් ඒක නිසා මම කී හිටිය ඔයාලට දැන් ඔයාලා ගිහිල්ලා ඇති බමරකන්ද මුදුනට කැම්ප් කරන්න හරි බලන්න හරි ගිහිල්ලා ඇති. එතන දැකලා තියෙනවද ඔයාලා? සෑහන්ඩ් ප්‍රපාතයක් තියෙනවා. ඉතින් හදිසියවත් වැටුණොත් ෆයිනස් කැලේ මැද හෝල් වෙලා ඇවිල්ලා අයිනොත් හිටින්නේ නැහැ පහළට හැට. ඒ වගේ තමයි මේ කැලේ අයිනට යන්නේ නැහැ. මොකද මේ මම ඉන්නේ තයිනේ දැන් අයිනට යන්නේ නැහැ. ඒ නිසා මේ වගේ තැන් වලට එද්දි මාරම පරිස්සමෙන් එන්න. ඒ දැන් තමයි ගමට ආවේ. මාරි ෆයිනස් කරේ බහින්න හෙමීට පස්සේ පැය දැක්ක. පැය විනාඩි 50ක් වගේ ගියා.
ඉතින් ඔන්න සුන්දර වලපනේ ගමන මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳන් බලපු කට්ටියට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ ගමන ටිකක් කාලෙකින් ඉඳන් ප්ලෑන් කරපු ගමනක් අපේ ඉස්කෝලේ සෙට් එක එකතු වෙන්න. ඉතින් එයාලා එක එක තැන්වල දැන් ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් එකතු කරගන්න අමාරුයි. කොහොම හරි වීකෙන්ඩ් එකකට මේ ලොන් වීකෙන්ඩ් එකක් ඊයේ පොයේ තිබ්බේ. ඒක නිසා කොහොම හරි මේ ගමන අපි දාගත්තා. ඉතින් ඔන්න අපේ කට්ටියත් ඉන්නවා. තවත් මේ වගේ ගමනක් අපි ඉස්සරහදී යන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි තවත් කැම්පින් එකක් ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්න. එහෙනම් ඉතින් ඔක්කොම ගිහින් එන්න. ජය වේවා. බයි.